හයි good morning යාළුවනේ. ඉතින් අදත් Ship of Love මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මෙන්න මේ පුංචි ලස්සන indoor plant වලට පුළුවන් අපි ඉන්න තැන ලස්සන ලෝකයක් අපිට මවලා දෙන්න. ඉතින් ඇත්තටම අපි වටා පිටාවේ තියෙන දේවල් ලස්සන කරගන්න පුංචි දේවල් වලින් මහා ලොකු පෙරලියක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා අද බලමු මම කොහොමද මගේ කිචන් එකේ මෙන්න මේ වගේ පුංචි ඉන්ඩෝර් ප්ලාන්ට් හදාගත්තේ කියලා. ඉතින් මේ ගැන නම් ගොඩාක් දෙනා සුලභව දැන් දන්නවා. නමුත් සමහර අයට තියෙන ගැටලුවක් තමයි කොහොමද මේවා තියාගන්නේ, මුල් කුණු වෙනවද, වතුර දාන්නේ කොහොමද නඩත්තු කරන්නේ, එතකොට ලේසියෙන්ම කොහොමද මේවා හදාගන්නේ, ඒ වගේම මේක එළියේ තියනවා වගේ ලස්සනට වැක්කිරිලා මේක කිචන් එක ඇතුලේ අපිට තියාගන්න පුළුවන්ද, එහෙම නැත්නම් ගේ ඇතුලේ අපිට තියාගන්න පුළුවන්ද, ඔන්න ඔය වගේ විවිධ ප්‍රශ්න මතුවෙනවනේ මේ ඉන්ඩෝර් ප්ලාන්ට් හදන්න පටන් ගත්තාම. ඉතින් ඒ ඉන්ඩෝර් ප්ලාන්ට් හදන්න පටන් ගත්තාම ආව ගැටලුවලදී මම කොහොමද මේ දේවල් වලට උත්තර හොයාගත්තේ කියලා, ඒවා කොහොමද බෝ කරගත්තේ කියලාත් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි අද මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ගොඩක් ආදරෙන් ආරාධනා කරන ඔයාලා හැමෝටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. මෙන්න මේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් අපේ කිචන් එකට එකතු කරන්නේ පුදුමාකාර ලස්සනක්. ඇත්තටම සමහර වෙලාවට ඒව දිහා බලාගෙන ඉන්න පුළුවන් ඕන තරම් වෙලා. ඉතින් මෙන්න මේ මගේ කිචන් එකේ ටීකෝන් එකේ තියෙන මනි ප්ලාන්ට් එක තමයි ඔයාලා මේ දකින්නේ. ඒකට හොඳට උඩ වීදුරුවෙන් ඉරව් වෙනවා. මොකද මගේ කිචන් එක සිවිලින් කරලා නැහැ නේ තාම. ඉතින් ඒ නිසා හොඳ ඉරව්වක් එතෙන්ට එනවා. ඉතින් මම මේක එහා මෙහා මාරු කරන්නේ නැහැ. මේක වහලෙන් මේකට එන හිරු එළියම මේකට ප්‍රමාණවත් වෙලා තිනවා මේ විදිහට ලස්සනට වර්ධනය වෙන්න. ඉතින් මේ බලන්නකො මගේ ළඟ දැනට තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට් එකතුව තමයි මේ තියෙන්නේ. ඉතින් මට තාම ගොඩාක් ලොකුවට ඉන්ඩෝර් ප්ලාන්ට් නැහැ. නමුත් ඉතින් තියෙන ඒවලින් චුට්ට මම බෝ කරගෙන දැනට මේ ටික නඩත්තු කරගෙන යනවා. නඩත්තු කරනවා කිව්වට ඉතින් ගොඩාක් ලොකු දේවල් කරන්න නැහැ. මං ඉතින් ඕගොල්ලන්ට කියන්නේ බොහොම ලේසියෙන් ගොඩාක් ලස්සනක් එකතු කරගන්න පුළුවන් ලස්සන වැඩක් තමයි මේ ඉන්ඩෝර් ප්ලාන්ට් හදනවා කියන්නේ. ඉතින් මේ බලන්නකො මෙන්න මේ පුංචි මුල් ගත්තාම මේක දණ්ඩක මේ වගේ පුංචි පත්‍රිකා එක්ක මුල් තියෙනවා. මේ මූල පද්ධතියෙන් අපිට ගොඩාක් පැලබෝ කරගන්න පුළුවන්. ඇත්තටම මේක අපි හිතමුකෝ නිකන් ලොකු ගහකට යවුවා කියලා. ඒ ගහකට යවුවොතින් එහෙම අපිට මේ ශාක පත්‍ර මීට වඩා ගොඩාක් ලොකු වෙනවා. අපි පෝච්චි එක මේක අපි වර්ධනය කරගන්නවා නම් මේක ගොඩාක් ලොකුවට මේකේ පත්‍ර විශාල විදිහට හැදෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම හරිම ලස්සනක් අපේ කිචන් එකට අරගෙන එනවා. ඉතින් තාමත් ඔයාගේ ගෙදර ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් නැත්නම් මෙන්න මේ වීඩියෝ එක මම අරන් ආවේ ඒ මගේ ආදරණීය ඉහෙලියන් වෙනුවෙන්මයි. මොකද සමහර දේවල් හදාගන්න කොච්චර ලේසි වුණත් සමහර වෙලාවට නොදන්නාකමයි වමනාවක් නැතිකමයි නිසා අනිත් අයගේ ගෙවල් වල තියෙන දේවල් ලස්සන බල ඉන්න ස්වරූපයක් අපේ කාන්තාව අතර තියෙනවනේ. ඉතින් ඒ නිසා හැබැයි ඒ වගේම හිතුවොත් ඕනම දෙයක් කරන්න පුළුවන් මහා බලවත් හැකියාවක් අපේ හැම කාන්තාවක් අතරෙම අනිවාර්යෙන්ම තියෙනවා. සමහර අයගේ පේන්න නැතත් සැඟවිලා හරි තියෙනවා. ඉතින් ඒ නිසා කාන්තාව වෙච්ච අපිට අපි ලස්සනට ඉන්නවා වගේම හැම වෙලාවකම අපි ඉන්න වටපිටාවත් ලස්සනට තියාගන්න අපේ ඇතුළෙන් එනවා හරි අමෝතු හැඟීමක්. මේ බලන්නකො මෙන්න මේ දණ්ඩේ ගොඩාක් මුල් තියෙනවා. මෙන්න මේ වගේ මුල ගාවින් චුටි කෑලි වලට කපලා අපි මේ පත්‍රත් එක්ක මේ දඬු කෑලි කපලා වෙන් කරගන්නවා. ඉතින් මෙතන ගොඩක් වර්ග තියෙනවා. මෙන්න මේක තව වර්ගයක්. මේක සුදුයි තද කොළයි තමයි. මේක බයි කලර් එකක් වගේ තමයි තියෙන්නේ. මෙන්න මේක පෝතෝස් වර්ගයක්. ඉතින් මෙන්න මේ පෝතෝස් වර්ග හරි ලේසි වගා කරගන්න. මේකට ගොඩක් අය මනි ප්ලාන්ට් කියලාත් කියනවා. මම ඇත්තටම කල්පනා කරලා බැලුවා මේකට මනි ප්ලාන්ට් කියන්නේ කියලා. ඉතින් ඔහොම හිතද්දි මට හිතුණා
ඇත්තටම අපි කිචන් එකේ වැඩ කරනකොට අපි ගෙදර දොරේ මොන හරි වැඩක් කරනකොට අපි ඒක ලස්සනට කරන්න උත්සාහ කරද්දී අපේ ඇස් දෙකට පේනමානේ තියෙන දේවලුත් ලස්සනට තියෙද්දී ඇත්තට මේක මනසට ගිහිල්ලා අපේ හිතට ගිහිල්ලා ඒ කරන වැඩේ ලස්සනට සාර්ථකව කරගන්න අපිට ඇති වෙනවනේ ලොකු උත්තේජනයක්. ඉතින් මම හිතනවා මෙන්න මේ ප්ලාන්ට් අපි ලස්සනට හිටවගෙන අපි ඉන්න වටපිටාවෙන් මේවා තියාගත්තාම අපි නිතරම ඔය දිහා බලද්දී ඇත්තටම සමහර වෙලාවට මොන හරි දරා ගන්න බැරි තත්වයක හිටියත් සමහර වෙලාවට මේවා ලස්සනට වෙවිලා තියෙනවා දකිද්දී හිතට අමෝතුම සෝයක් තමයි අරගෙන එන්නේ. අනිත් එක මෙන්න මේ වලින් පිට කරන දේවල් අපේ ශරීරයට හිත කරයි කියලා තමයි කියන්නේ. ඉතින් විශේෂයෙන් කිචන් එකේ වගේ නම් අපි පාවිච්චි කරන ආහාර පානවල ඒ වගේම අමුද්‍රව්‍යවල තියෙන විස දේවල් නසන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට අපිට අවශ්‍ය කරන පෝතෝස් වර්ග අපි අරගෙන මෙන්න මේ විදිහට දඬු කපලා අපි මේ විදිහට වෙන් කරගන්නවා. මේ තියෙන එක වර්ගයක්. මේ තියෙන්නේ තවත් වර්ගයක්. මේ බලන්නකො මේක තවත් වර්ගයක්. මේවල මේ හරි පුදුමයි. ඉතින් ඇත්තටම මම ඉතින් දෙවන්නෝසේ අදහන කෙනෙක් නිසා මේ දෙවන්නෝසේගේ මැවිල්ල හරි පුදුමයි. ඉතින් රෝස ගත්තොත් රෝස වර්ග කීයක් නම් තියෙනවද? ඒ වගේ තමයි මේ පෝතෝස් වර්ග ගත්තොත් සමහරලාට අපි නොදන්න පෝතෝස් වර්ග ඕන තරම් ඇති. අපි දැකලවත් නැති. ඉතින් මෙන්න මේ වගේ මෙන්න මේ දඬු ටික ලස්සනට අපි එකතු කරගන්න ඕනේ. මම දැකලා තියෙනවා පිටරට YouTube channel වල නම් පෙන්නනවා මේවා ටික ඔක්කොම එකට එකතු කරලා රබර් බෑන්ඩ් එකක් හරි මොන හරි පටියක් ආධාරයෙන් මේක සවි කරගන්නවා. ඊට පස්සේ මේක මුල් අදින්න දානවා. ඉතින් මම නම් එහෙම කරේ නැහැ. ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට රෙදිපටි කෑල්ලකින් හරි මොන හරි මේ පැලේට හානියක් නොවන කොහුලනු කෑල්ලකින් හරි චූටියට මේක බැඳලා ඒ කියන්නේ මේක හොඳට ගැට ගහලා එහා මෙහා කොළ ටික යන්නේ නැති විදිහට ලස්සනට ඔයාලට මෙහෙම එකතු කරලා හදා ගන්නත් පුළුවන්. ඇත්තටම ওই සමහර වෙලාවට ගොඩාක් අමාරුයි කියලා ගොඩක් මිනිස්සු කියන දේවල් තියෙනව නේද? බලාගෙන යනකොට ඒව තමයි කරන්න ලේසිම. ඉතින් ඒ නිසා කවුරු හරි කෙනෙක් අමාරුයි කිව්ව පළියට ඒ දේ නොකර ඉන්න එපා. අනිවාර්යෙන්ම ඒ දේ කරලා බලන්න. මේ බලන්නකො මේක තවත් මනි ප්ලාන්ට් වර්ගයක්. ඉතින් මේක කහ පාටයි. මේකට ටිකක් අවුව වැටුනොත් මේක ලා කොළ පාටක් ගන්නවා. ඉතින් අපේ කිචන් එකේ ඉරු එළිය වැටෙන විදිහ අනුව මේකේ පාට වෙනස් වෙනවා. ඉතින් හරිම ලේසි. මෙන්න මේ වගේ ලොකු මුල් තිබ්බොත් ඒවා කපලා අයින් කරගන්න. මොකද අපි මේක ඉන්ඩෝ ප්ලාන්ට් කරන්නනේ හදන්නේ. ඉතින් ඒ නිසා මේක එළිය හදනවා වගේ නෙමෙයිනේ. ඒ නිසා මේ පුළුවන් තරම් පුංචි ඉඩ ප්‍රමාණයක පුංචි පොට් එකක අපි මේක හදාගන්න යන නිසා ලොකු මුල් තියෙනවා නම් ඒවා කපලා අයින් කරගෙන මෙන්න මේ වගේ ලස්සනට එක පොකුරට මෙන්න මේ දඬු ටික තියාගන්න. මං හිතනවා ඔයාලට පැහැදිලි කියලා. ඒ වගේ මෙන්න මේ විදිහට ලස්සනට අපි අරගෙන එක එක වර්ගයේ ඒවා අපි මේ විදිහට වෙන් කරගන්නවා. එතකොට අපිට ලේසි. මෙතන වර්ග 6ක් විතර තියෙනවා. ඉතින් අපි සමහරලාට මේ ෆෝතෝස් 7ක් ඔයගලන්ට හොයාගන්න බැරි නම් වෙළඳපොලේ මං හිතන්නේ මේක ඉන්ඩෝ ප්ලාන්ට් විදිහට හදපුවා නෙමෙයි. සාමාන්‍ය මේ වගේ ප්ලාන්ට් විකුණන්න තියෙන shops වල තියෙනවා මේ රුපියල් 250ක් 300ක් වගේ ප්‍රමාණයක මුදලකට ඔයගලන්ට අරගන්න පුළුවන්. එකක් අරගත්තා නම් ඇති. ඊට පස්සේ මේකෙන් බෝ කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම නම් මේවා එකක්වත් සල්ලි දීලා ගත්තේ නැහැ. ඉතින් කොහේ හරි යන වෙලාවට දැක්කහම එක්කෝ චූටි අත්තක් ඉල්ල ගන්නවා. එහෙම නැත්නම් පාරේ වැවිලා තිබුණතින් චූටි අතු කිනිත්තක් කඩාගෙන ඇවිල්ලා බෝ කරගත්ත දේවා තමයි මේ තියෙන්නේ. මේ බලන්නකො මෙන්න මේ වගේ අපි අයින් කරන පරණ ජෑම් බෝතල්. මගේ නම් මේ චොක්ලට් ජෑම් බෝතල් ටිකක් වැඩිපුර තිබුණා. ඒවා මම සෝදලා අරන් තියාගත්ත. දැන් මේ ආයෙත් පැල ටිකක් බෝ කරගන්න ඕන නිසා මේ බලන්නකො මෙන්න මේ වගේ අර අපි එක්ක පොකුරට හදාගත්තු එක අපි මේකට දානවා. මේ මනි ප්ලාන්ට් මේකට කියන්නේ පෝතෝස් කියලා. ඉතින් මේ
පෝතොස් වර්ග හරිය ලේසි අපිට වගා කරගන්න. ඉතින් ඇත්තටම මෙන්න මේ පෝතොස් වර්ග වලට හරිය ආසයි. මේ වලින් ඇත්තටම අර විචිත්‍රවත් අලංකාරයක් අරගෙන එනවා අපේ කිචන් එකට. ඉතින් ඇත්තටම ආටිෆිෂල් ප්ලාන්ට් වලට වඩා මෙන්න මේ වගේ නැචරල් ප්ලාන්ට් වලට පුළුවන් මේ අපේ ඇස් වලට පුදුමාකාර සනීපයක් අරගෙන එන්න. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ ලස්සනට හදාගන්න හරිම ලේසි. මේ වගේ දඩු කිනිති ටික කපලා මේ විදිහට එකතු කරලා ලස්සනට මේ වතුර එකක දාගන්න විතරයි අපිට තියෙන්නේ. ඒක ඉතින් නඩත්තු කරනවා කියලාත් ලොකුවට මහන්සි වෙන්න දෙයක් නෑ. ඉතින් මම ඒක ඔයගොල්ලන්ට වීඩියෝ එක අවසානයේදී කියන්නම්. ඇත්තටම මේ වතුර හිටවන ක්‍රමයට මම ගොඩාක් කැමති. අපි දැන් මේක ඉන්ඩෝනේ ප්ලාන්ට් කරගන්න. ඉතින් ඒ නිසා පස් මාධ්‍යයක අපි හිටවනවට වඩා මේ කෘමි හානිය අවමයි මෙන්න මේ විදිහට අපි වතුර එකක දාගත්තාම අනිත් එක මේක හරි ලස්සනක් එකතු කරනවා. ඔයාලට පේනව නේද මේ ශාකවල මූල පද්ධති මේක මුල් අදින්න පටන් ගත්තාම ලස්සනට සුදු පාටට විනිවිද පේන්න පටන් ගන්නවා මේ බෝතල් වීදුරුනේ. ඒ නිසා ඉතින් එතකොට අර හරි අමුතුම සනීපයක් ඒකත් අපේ ඇස් වලට එකතු කරනවා කියලා මට හිතෙනවා. ඉතින් මේ ගොඩාක් ආසයි ගොඩක් අය ඉන්ඩෝර් ප්ලාන්ට් හදාගන්න. ඉතින් මෙන්න මේ වගේ ලේසියෙන් ලස්සනට හදාගන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා. ඉතින් ඒ ක්‍රම ඕනම ඔයගොල්ලන්ට කැමති ඕනම ක්‍රමයක් අනුගමනය කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලස්සනට ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් ගෙදරම හදාගන්න. ඉතින් මෙන්න මේ බෝතල් ඔයාලට ලස්සනට තැන් වලින් තියලා හැඩ බලන්න පුළුවන්. ඒ වගේම මාසයක් වගේ යනකොට සම්පූර්ණ මේ ඔක්කොගෙම මුල් අදින්න පටන් ගන්නවා. ඉතින් සෑහෙන දුරට මුල් ඇදලා තියෙයි. ඉතින් ඔයගොල්ලන්ට ඊට පස්සේ එළිය ඔයගොල්ලන්ගේ ගාඩන් එක ලස්සන කරගන්නත් ඔයගොල්ලන්ට මේ වලින් අරගෙන පස් මාධ්‍ය වලට දාලා අලුත් පැල හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බලන්නකෝ හරිම ලස්සනට මෙයාලා කණ්ණාඩියකින් වගේ පේන ලස්සන. කිව්වනේ නානා ප්‍රකාර මේ වගේ පෝතොස් වර්ග තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේව තියෙනවා නම් මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා මගේ යාළුවන්ගෙන්. මේ බලන්නකො මෙන්න මේ මගේ එළියේ තියෙන සැන්සවේරියා පැල තමයි මේ තියෙන්නේ. මේකට ස්නේක් ප්ලාන්ට් කියලාත් කියනවා. ඉතින් මගේ තිබ්බේව නම් දැන් ගොඩාක් සවුත් වෙලා ඇත්තටම ඉතින් ගේ ටිකේ මට මේවා හරියට බලා ගන්න බැරුව ගියා. ඒ නිසා ඉතින් මේවත් අපිට පෝ කරගන්න හරිම ලේසියි. මෙන්න මේ විදියට එළියේ තියෙන ඔයා කැමති පැලයකින් මෙන්න මේ විදියට විශාල පත්‍ර තියෙනවනේ එකේ මෙන්න මේ විදිහට කපලා අරගෙන මම නම් පොඩ්ඩක් සෝදගත්තා. මොකද වැස්ස නිසා ඒවලට පස් විසි වෙලා තිබුණා. ඉතින් ඒ නිසා හොඳට හොදලා අරගෙන ඒකත් අපිට පුළුවන් මුල් අද්දව ගන්න. ඉතින් මුල්ම දවස්වල නම් මම මේක විශ්වාස කරේ නෑ. මටත් අක්ක කෙනෙක් තමයි කිව්වේ. ඒ වුණාට ඉතින් මම ඒක කරලා බැලුවා. ඇත්තටම මේ ඔන්න ඔය පිටිපස්සේ පේන්න තියෙන එක හදාගත්තේ මම එන්නේ විදිහට. ඉතින් දැනට මම මෙන්න මේ විදිහට මෙන්න මේ එකම බෝතලයට මේ ටික දානවා. පස්සේ මේ තව බෝතල් දෙකකට එක කොලේ දාගන්න ඕනේ. ඉතින් මේ බලන්නකො මේ ඔයාලට පුළුවන් එක කොලයකට එහෙම නැත්නම් වීදුරුවකට දාලා තියාගන්න. ඉතින් මම ඔයාලට ඉස්සරලා පෙන්නුවනේ ඉන්ඩෝර් ප්ලාන්ට් මෙන්න මේ විදිහට අපි වතුරේ හදාගන්න පුළුවන් කියලා. මේ බලන්නකො මේ මම කාලයකට කලින් හදපු පැලයක්. දැන් මාස 3-4කට උඩදී ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට මුල් ඇදලා තියෙනවා. ඔන්න ඔය වගේ චූටි දඬු තමයි මම දැම්මේ. ඉතින් දැන් බලන්නකො ඒක කොච්චර ලොකු වෙලාද කියලා. ඉතින් හරිම ලස්සනයි. උදේට මම හැරිලා කිචන් එකට ආව ගමම ලයිට් එක දාපු ගමම මගේ ඇස් යන්නේ මේ පැලවලට. ඉතින් පුදුමාකාර ඇත්තටම කොළ පාට කියන්නේ අපේ මනස සුවපත් කරන්න පුළුවන් පාටක්. ඉතින් ඒ පාට ගොඩක් වෙලාවට රෝහල වලට කොළ පාට ආලේප කරලා තියෙන්නේ ඒ හින්දා වෙන්න ඇති කියලා මං හිතනවා. කියන්නේ ස්වභාව ධර්මය හරි වටිනවා මිනිසෙකුගේ නිරෝගීකමට. මෙන්න මේ පෝතොස් වර්ගය මට හරි අඩුවෙන් තමයි හම්බෙලා තියෙන්නේ. මේක මම එළියෙත් හිටවලා තියෙනවා. ඒ පැලි තාම පුංචි. ඉතින් මෙන්න මේක පොඩ්ඩක් වර්ධනය වෙන්නේ හිමින්. ඉතින් සමහර වර්ග තියෙනවනේ. ඉතින් ඒක හරියම හිග පෝතොස් වර්ගයක්. ඉතින් මේකේ තියෙන කලයක ටිකක් අර බෙදිලා තියෙනවා. ටිකක් වැඩිපුර ඉඩ ප්‍රමාණ අරගෙන අනිත් පෝතොස් වර්ග වලට වඩා ඉතින් හරි ලස්සනයි. ඒක ඉතින් දාලා තියෙනවා මම. මේකත් තව ලස්සන පෝතොස් වර්ගයක්. මෙන්න මේ මන් දාලා තියෙනවා එන්නේ එකේ විද්‍යාත්මක නාමය. ඉතින්
හරිම ලස්සනයි ඒකත්. ඉතින් මම එක channel එකක මේක මේ කියනවා මං අහගෙන හිටියා. මෙන්න මේ පැලේ මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ මෙයා ලොකු සේවයක් කරනවා අනිත් අයට කියලා. ඒ කියන්නේ එයාගේ සිදුරු තියෙනවනේ. එන්නේ සිදුරු වලින් එයාට පහලින් ඉන්න අනිත් ශාකවලට හිරුවෙලිය වැටෙන්න තමයිලු එයාගේ ශාක පත්‍ර හිම සිදුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ බලන්නකෝ මේකත් හරිම ලස්සනයි. මේකත් ඉතින් ඕන තරම් තැන්වල කාර්යාලවල හැම සුලභව තියෙන පැලයක් තමයි මෙන්න මේ පැලේ. මේකත් හරිය ලේසි අපිට වගා කරගන්න. මේකත් මම මේ කොහෙන් හරි දඬු කිනිති කීපයක් අරගෙන ඇවිල්ලා එළියේ හිටෙව්වා. ඊපස්සේ ඒක සරුවට එළියේ වැටෙන මේකට ලකී බැම්බෝ කියලා තමයි කියන්නේ. ඉතින් මේකත් හරිම ලස්සනයි. මේකේ දැනට නම් මාගාව තියෙන්නේ සුදුයි තද කොළයි ඉරිගිය එකකුයි තව ලා කොළයි කහ පාටට වගේ පුංචි ඉරග්ගිය එකකුයි තමයි මගේ ළඟ තියෙන්නේ. මේකේ ගොඩාක් වර්ග තියෙනවා. ඉතින් ඉන්ඩෝ ප්ලාන්ට් සේල් කරන්න දාලා තියෙන තැන්වල නම් එහෙම ගොඩාක් තියෙනවා මම දැකලා තියෙනවා. ඉතින් ඔයගලන්ගේ පැතිවලත් ඇති. ඉතින් පුංචි දණ්ඩක් කපා ගන්න. ඊට පස්සේ ඒක වතුර එකකට දාලා හොඳට මුල් අද්දව ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ලස්සන දෙයක් දැක්කම ඒ ලස්සන දේ ඔයාගේ ජීවිතයටත් අදාළ කරගන්න දෙපාරක් හිතන්න එපා. කවදාවත්. ඉතින් ඒ නිසා හැමෝම කරන දේවල් හැමෝටම කරන්න බැරි බව ඇත්ත. ඒ වුණාට මෙන්න මේ වගේ පුංචි දෙයකට යන්නේ පුංචි වෙලාවකුයි පුංචි අමුද්‍රව්‍ය කීපයකුයි විතරයි නේ. උනාට බලන්නකෝ මේ වලින් අපිට අරගෙන එන ලස්සන මේ වලින් අපිට අරගෙන එන මානසික සුවය ඔයාලා කිව්වට විශ්වාස කරයිද දන්නේ මේවට කියන්නේ සිංගෝනියම් කියලා. ඉතින් මම කිව්ව නම හරිද දන්නේ නැහැ. ඉතින් මේ ගැන තව දන්න කෙනෙක් ඉන්නවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම දන්න තමයි ඒක. මම ඒ නමින් තමයි මේක දන්නේ. මේක මේ ප්ලාන්ට් සේල් කරන්න තියෙන තැන්වල විවිධ වර්ග මේකේ තියෙනවා. ඉතින් දැනට ඇත්තට මං ගාව තියෙන මේ වර්ගේ විතරයි. මේක මට හම්බුනේත් අපේ වත්තපල්ල හැතිබිලා. ඉතින් අපේ වත්තේ හැම තැනම වගේ ওই සිංගෝනියම් පැල තියෙනවා. ඉතින් හරිම ලස්සනට හැදිලා. ඉතින් මං ඒවා ටිකක් ගලගෙන ඇවිල්ලා ඉන්නේ වගේ වතුර එකකට දැම්ම. මම හිතුණා එයා ආසයි වතුරේ වැඩෙන්න. මොකද වතුර රැඳිලා තියෙන තැන්වල තමයි ඉන්නේ පැල වෙලා තිබුණේ. මේ බලන්නකෝ ස්නේක් ප්ලාන්ට් ටික. ඉතින් මේ වල මුල් ඇදලා තිබුණා. ඉතින් ඊට පස්සේ මම තවත් අලුතෙන් අතු කිනිති කීපයක් කපලා ගෙනල්ලා දැම්මා. මේ තියෙන මං කලින් දාපු ස්නේක් ප්ලාන්ට් අතු ටික. ඒක පැල වෙලා නිසා ඉතින් මේකේ අර අඩුපාඩුව පිරෙන්න මම තවත් පත්‍ර ටිකක් කපලා ගෙනල්ලා දැම්මා. ඉතින් හරි ලස්සනට මුල් ඇදලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ අතු ටිකක් කපලා බෝතල් කීපයකට දාලා එහෙම නැත්නම් වීදුරු ටිකකට දාලා ඉවර වෙන ජෑම් බෝතල් ඔන්න වගේ දේවල් වලට එක කොලේ කපලා දාලා මුල් ඇද්දම ලස්සනට ඔයගලන්ට පොට්ස් වලට දාගන්න පුළුවන්. ඔයගලන්ගේ එළියේ ගාඩන් එකේ වගේ තියනවා නම් ඉතින් බලන්නකො කොච්චර ලේසියිද කොච්චර පහසුයිද. ඉතින් මේ ලස්සන ලේසි පහසු දේවල් නොකර අතාරින්න එපා. එක පැලයක් හරි ඔයාගේ කිචන් එකේ හදාගන්න. එකක් හදාගත්තට පස්සේ මේවත් එක්ක ඔයාගේ හිත හරි අපූර්වට බැඳෙනවා. ඊට පස්සේ ඉතින් ආසයි මේවා හිටවන්න. ඉතින් මම දැන් මේ වෙද්දි ගොඩක් අයට තෑගි විදිහටත් මේ ඉන්ඩෝර් ප්ලාන්ට් දීලා තියෙනවා. ඉතින් මට හරි ආසයි. මොකද කිසිම වියදමක් නැතුව ආදරේ දාලා මේ පැල ටික හදලා තව කෙනෙකුට දුන්නාම එයාගේ කිචන් එකත් ලස්සන වෙනවා කියන්නේ ඒක ලොකු සතුටක් නේ. ඉතින් එතකොට දෙන එක තමයි ආශිර්වාදය. දීම තමයි ආශිර්වාදය. අපි පුළුවන් තරම් අපිට තියෙන දේවල් වලින් අනිත් අයටත් එක්ක බෙදා හදාගෙන වැඩ කරනකොට අපේ දේවල් වලට පැවැත්මක් අනිවාර්යයෙන්ම බෙදා හදා ගැනීමත් ඉතින් මේ ඉන්ඩෝර් ප්ලාන්ට් වලින් අපිට කරන්න පුළුවන් ගොඩක් වටින දෙයක් තමයි. මේ තියෙන්නේත් මම ගොඩක් ආසාවෙන් හදපු පැලයක්. දැන් ඒකට නම් සෑහෙන කාලයක් වෙනවා. ඉතින් ඒක දැන් පාතට ලස්සනට කඩා වැටිලා තියෙනවා. අනිත් එක තමයි මම ඔයාලට කිව්වනේ මේකේ නඩත්තුව ගැනත් පුංචි දෙයක් කියන්න ඕනි කියලා. මම මේව හදලා තියෙන වතුර නිසා මට නඩත්තුව හරීම ලේසි පහසුයි. මෙන්න මේ විදිහට සතියකට සැරයක් දවස් 4කට 5කට සැරයක් වතුර ටික අයින් කරලා බෝතලේ හොඳට සෝදලා වතුර ටිකක් දාලා ඉතින් මේකේ පත්‍ර ටික හොඳට සෝදලා පිරිසිදු කර ගන්නවා. ඉතින් හරිම ලේසියි. එතකොට මේකේ නඩත්තුවට කියලා මහා ලොකු කරදරයක් වෙන්න අවශ්‍ය නැහැ. මේ වගේ හොඳට වතුර ටික අයින් කරලා බෝතලේ සෝදලා අපිට කැමති නම් මේක දැන් අපිට අපේ එළියේ තියෙන පොට් එකකට හරි ඉන්ඩෝර් ප්ලාන්ට් එකකට හරි ගන්න මේක පස් මාධ්‍යයකට එකතු කරන්නත් පුළුවන්. බය නැතුව ආයේ මේ පැලේ මැරෙන්නේ නැහැ. ඔගොල්ලෝ විශේෂයෙන්ම පස් මාධ්‍යයක් තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න.
කොහුබත් මිශ්‍ර වැලි පසක් තෝරගන්න, ගොඩාක් තෙත පසක් තෝරගන්න එපා. පස් තෝරගන්නදී අඩුවෙන් පස් දාන්න. කොහුබත් ටිකක් වැඩිපුර දාන්න. එතකොට කෘමි වෝදුරු වලින් අපිට බේරෙන්න පුළුවන් ගොඩක් පස් දානවට වඩා. මේ බලන්නකෝ ඒකේ ලස්සන. එහෙනම් මගේ යාළුවනේ ඔයගොල්ලන්ට මේකෙන් මොකක් හරි විශේෂ පණිවිඩයක් හරි මොකක් හරි දෙයක් ඔයාලට ඉන්ඩෝ ප්ලාන්ට්ස් ගැන දැනගන්න පුළුවන් වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් ඔයාලත් ලස්සනට ආදරෙන් ඔයාලගේ කිචන් එකට මේ වගේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් හදාගන්න, එකක් දෙකක් හරි හදාගන්න පටන් ගන්න. හැමදාම උදේට නැගිටලා ඇවිල්ලා සමහර වෙලාවට ඉතින් අමාරු කමෙන් කිචන් එකට ආවත් උදේට නැගිටලා මේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් දකිනකොට ඔයාගේ ඇස් වලින් පුදුම සතුටක් ඔයාගේ හිතට එන්නේ. කරලා බලන්නකෝ. හරිම ලස්සන පුදුමාකාර මානසික සුවයක් අරගෙන එනවා මෙන්න මේ ඉන්ඩෝ ප්ලාන්ට් අපිට ගේ ඇතුලේ හදාගත්තාම. ඉතින් ගාඩන් එකක් හදාගන්න ලොකු ඉඩ කඩක් නැති කෙනෙකුට උනත් ඔයාලට පුළුවන් ලස්සනට ඉන්ඩෝ ප්ලාන්ට් එකක් ගේ ඇතුලේ හදාගෙන ඒකේ හැඩ බලන්න. ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ. මම නම් හරි මාසයි මේ සෙල්සවේනියා පැලේට. ඉතින් මේ උස වීදුරු ග්ලාස් එක මට දාගන්න එකක් තිබුණේ මේ වාස් එක. ඉතින් මේ මගේ YouTube channel එක බලන ඇන්ටි කෙනෙක් ඉන්නවා පල්ලෙහා. මගේ කලර් එකත් ඒ ඇන්ටි දන්න නිසා හස්බන්ඩ් දවසක් ඒ පැත්තේ ගිය වෙලාවක ඒක හස්බන්ඩ්ට දීලා ඉවලා තිබුණා. ඉතින් ඇත්තට මේකේ මල් වාසකයේ උසටම තිබුණා. ඒක රෙදි වලින් තමයි මහලා තියෙන්නේ. ඉතින් ඒක මම ඒ විදිහට තියාගත්තා. හරිම ලස්සනයි. දැක්ක නේද මගේ යාළුවනේ, පුංචි දෙයකට ලොකු වෙනසක් අපිට සිද්ධ කරන්න පුළුවන්. මේ විදිහට කිචන් එක ලස්සනට ඉන්ඩෝ ප්ලාන්ට් වලින් ඔයගොල්ලෝ අලංකාර කරගත්තාම ඒක නිතර දකින්න ඔයාට, ඔයාගේ ගෙදරට එන අයට ඒක ලොකු මානසික සුවයක් වෙනවා. ඇහැට ගොඩාක් ප්‍රියයි මේ වගේ කොළ පාට දකින්නකොට. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙනකන් මම අදට ගිහිල්ලා එන්න. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. ජේසු පිහිටා ස්තුතියි මාව බලාගෙන හිටියට. ඉතින් ඔයාලටත් අදහසක් ගන්න පුළුවන් වුණා නම් ලස්සන ඉන්ඩෝ ප්ලාන්ට් එකක් හදලා ඒ සතුට ඕගොල්ලන්ටත් විඳින්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි. එහෙනම්